ඉදා රෑ කියන දවසේ නෝ පුතේ. අරෙන් දවසේ. වර්ක් ඔරලා එනවා. බැටළුව ටික ලෙෆ්ට්. බැටළුව අර ලෑම් බාබකියු දානවා. ලෑම් බිස්ටු අරකයි මේකයි. වර්ක් ඔරලා බැටළුව ලෙෆ්ට් කරා. මේක නිකන් සරල කතාවක් නේද? හරි පුතේ. දැන් ඔයාලා ටවුන් එකේ එහෙම ඇවිදින් ඔය පොල්ලෝ ටිකත් එක්ක ඉඳින් යාළුවෙක් කියනවා. ඔය අම්මලා කියන දේ අහන්න එපා බං. ඔය වැඩි කියන දේ අහන්න එපා බං. මානව මානව ප්‍රපාතේ තක්කෝ විශ්වාසය කරනවා කියන්නේ. රයිට්? ඔතන දෙ බලන්න. නෑ රයිට්. අටමාට්ට පන්තියේ ඉන්නේ. දැන් ගිරාව 9:00 ඒත් තරක් කොහෙද? වෙලාවට කලාවට ගාන ටික කරගෙන යන්න. අටමාට්ට එන්න දැන් ගෙදර පිටත් වෙලා දෙන්නේ. කොහරවල බයින්නේ දෙන්නේ. මොකද? පස්සේ බලන්න. හා මම විශ්වාස කරන්නේ නැහැ. උඩ කතාවක් කියන්නද? දැන් ඔය වයස හරි. ඒ වලක් බහින්න එහෙම හිතන වල ස්වාධීනත්වයේ කියන එක ඉල්ලන කාලෙකට ඒක හරි. මොකද ඔයාලට හරි වැරද්ද තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් මතුවෙනවා. රයිට්? ඒ දෙමව්පියෝ කියන දේ අහන්නේ නැති වෙන්න හදනවා. ඒ විතරනේ. ඔය දෙමව්පියෝ කියන දේ කියන්නේ මේ මතක් කරන්නේ තියෙන්නේ. ඔය පුතේ මේ ලොකු බැටල් රංචු ඉන්නවනේ. ලොකු බැටල් රංචු ආරක්ෂා කරන්න දාලා ඉන්න පුතේ මේ හොඳ ඔය ඇමරිකන් ෆිට් බෝල්ස් ලා හොඳ ශක්තිමත් බල්ලෝ. උන් එක දිගාම උන් අලියෙක්කවත් බය නැහැ. හරිද? ඒ වගේ සුපිරි දඩ බල්ලෝ දාගෙන තමයි බැටල් රංචු ආරක්ෂා කරන්නේ අයිතිකාරකම් නේද? ඉතින් ඔය මේ බැටල් රංචු ආරක්ෂා කරන අර දඩ බල්ලෝ නිසා කවදාවත් වර්ගයේ උන්ටනේ බැටල් ගාවට ලං වෙන්නේ නැහැ. හරි? ඔගම ප්‍රගාවට ලං වෙන්නේ නැහැ. මොකද කරේ? වර්ගය ටික පොඩ සාහිත්‍යවත් යම්ම මේක හරියන්නේ නැහැ. මේකට මොකක්ද කරන්න ඕනේ කියලා සාකච්ඡාවක් දාලා වලත්තේ ගියා අර වර්ගය ටික පොඩ්ඩක් බල්ලෝ ටික එහෙම වෙනකම් ඉඳලා බැටල් ටික හම්බෙන්නේ. අර කම්පැනි එක ඔකේ වර්ග කලේ නායකයා කියන මේ උඹලටයි අපිටයි මොන ප්‍රශ්නද බං බලපන් අර බල්ලොට වැඩි අපි කොච්චර හොඳ මිනිස්සුන්ට වර්ගය දාතියද රයිට් අපව තාශ්‍රය ගන්නවා. හැබැයි අපි උඹලගේ අතර ඒ තියෙනේ බැඳීම හදන්න දෙන්නේ නැති අර බල්ලෝ ටික බං. ඒක නිසා අපි හොඳ මිනිස්සු බං මේවා අපි හොඳ වර්ගයෝ බං. අර බල්ලෝ වගේ නේ බලනවා අපි කොච්චර ලස්සන සෙට් එකක් ඉන්නවද අර දඩ බල්ලෝ චි බලන්න අපේ කොච්චර උඩයිද බලන්න ඕන මොකද්ද කියපන් බලන්න ඕන දේ කියපන් මම අරගෙන දෙන්න. හරි අපි මේකේ මේ අපි තමයි මේකේ චරිත. අපි දැන් මෙතන බල්ලෝ බං මෙතන ඉඳලා රණන්නේ. මම දඩට ඕක කියලා දෙනවා. තුර්කියෝ ටික ඇවිල්ලා අර මේ බැටල් රන් ජුවේ කටේන ඇත්තනේ මේ බල්ලෝ තමයි මේ අපේ වර්ගයට එකට නැත්තේ. බලන්න ඇත්තට මොකද මිනිස්සු ටිකන්නේ. සෝ ඇත්තට මොකද වර්ගයට ටිකන්නේ මිනිස්සු කියලා කියන්නේ. ඇත්තට මොකද වර්ගයට ටිකන්නේ. එහෙම කියන්නේ මේ මොකද වෙන්නේ මේ අරුන්ට ටිකක් ගෙදරලා මේ අරුන්ට කතාවක් නේ කියන්නේ මුන් දින කතාවක් ඇත්තනේ. මේ බල්ලෝ නිසානේ අපිට මේ වර්ගය දෙක එකට ඉන්න බැරි. ඒ ලයින් එකක් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් කියනවා ඔය බල්ලෝ ටික ගහලා එවල දාපල්ලා. එතෙන් පටන් උඹලගේ ආරක්ෂාව බලා ගන්න. බලා ගන්න. රයිට්. බලම හොඳ වලට. ඕ මේක අපේ තරම් චරිත නෑ. බලන්න වගේ වෙන අඩල්ට් ඕක. බැටල් රෝටි කියනවා. බල්ලෝම තරගාල බල්ලෝ අර බැටල් රංචුවකටම ඉන්නේ. ඕනම් බල්ලෝ 4-5ක් ඉදී උපරිම. ඒ 4-5 අර බෝර්කියෝ රණත් එක්ක ෆයිට් කරලා බැටල් රෝටි බේරනවාස බැටල් රෝටි ගාන කරනවා වැඩි ටික කරගෙන. මොකද වෙන්නේ? අර බල්ලෝ 4-5ටම ගිහිල්ලා බැටල් රෝටි ගාන හොඳට ගන්නවා. ඵලයෙන් ඉදා රෑ කියන දවසේ නෝ පුතේ. අරෙන් දවසේ. වර්ක් ඔරලා එනවා. බැටළුව ටික ලෙෆ්ට්. බැටළුව අර ලෑම් බාබකියු දානවා. ලෑම් බිස්ටු අරකයි මේකයි. වර්ක් ඔරලා බැටළුව ලෙෆ්ට් කරා. ඒක නිකන් සරල කතාවක් නේද? හරි පුතේ. දැන් ඔයාලා ටවුන් එකේ එහෙම ඇවිදින් ඔය පොල්ලෝ ටිකත් එක්ක ඉඳින් යාළුවෙක් කියනවා. ඔය අම්මලා කියන දේ අහන්න එපා බං. ඔය වැඩි කියන දේ අහන්න එපා බං. එමන්දලා ටෝක් කරනවා. ඉන්නකම් කරන්න බං. අපුන් දන්නේ අපේ ආතල් බං. උන් ඊට වඩා ආතල් ගත්තේ. දැන් සිනාවම අපේ දෙමව්පියෝ අපේ ආතල් ගත්ත කට්ටිය තමයි. අර දැන් මේ යාළුවා ආතල් කරගෙන ඒ ආතල් වල තියෙන වැරදි දේවල් ටික අපිට නොදී උත්තර දෙනවා බලන්න.
ඔය දේවල් ගණන් ගන්න යනවා. දෙමාපියෝ කියන දේ ගණන් ගන්න බබා මොකක් කියනවා ගණන් ගන්න එපා. සර් කියනවා ගණන් ගන්න එපා කියලා. මොකද කරන්නේ? බැක් කරනවා. ඔයාලම ගොඩක් නරක පැත්තට යොමු කරගන්න උත්සාහ කරන කට්ටිය කරන්නේ අර බැටළුව සහ බල්ලෝ අතර තියෙන බොන්ඩ් එක කඩලා වෘකයෝ ටික ඇවිල්ලා බැටළුව ටික කියලා ගන්නවා. ඒක නිසා පුතේ ඔයාලම ආරක්ෂා කරන්න ඔයාලට ඇත්තටම මේ වෙද්දී ලෝකෙ ගැන මොකද හරි අවබෝධයක් නැහැ පුතේ. ලෝකෙන අවබෝධයක් නැහැ. ඒක නිසා මේ අවබෝධය දෙන්න බලාගෙන ඉන්නවා. දෙමාපියෝ වැඩි හිටියෝ ගුරුවරු. right? ඔයාලා අතර තියෙන බොන්ඩ් එක කඩන්න වටපිටාවේ ඉන්න සෑහෙන මිනිස් ටික බලන් ඉන්න. මොකද අපිටත් ඒ කාලේ කිව්වා. right? අපිටත් ඒ කාලේ කිව්වා කතියන් දේවල් අහන්නේ බාබා අපිට ඉස්සර ගහපු සුවල්ලයි යව ගහපු සුවල්ල පුර කරනවා. එහෙම ආතල් කිව්වා. right? ඒක නිසා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී හරි සීරු මාරු වෙනවා. කරනවා. ඒ මිනිස්සයා කියන්නේ මොකක්ද? ඒ මිනිස්සගෙන් ගන්න දෙන්නේ මොකක්ද? මේ මිනිස්සයා කියන්නේ මොකක්ද? ඇත්තද කියලා. නුවණින් විමසලා බලන්න. අපිට මොලයක් කියලා තියෙනවා. ඒක නිසා මේ නාඩියෙන් කියම ගන්න ඕ ලෙවල් හොඳට ප්‍රදාගත්තේ වුණ තමයි ඒ ලෙවල් ඩයිල කියන්නේ. ඒක නිසා මේ සමාජයේ හැබැයි ඉච්ච හොඳ නැහැ. අර දෙමෝපියෝ වගේ සමාජ අනුමත කරන්නේ නැහැ. ඔයාට ඉන්නේ ඔයා විතරයි දැන් අපි මම සාමාන්‍යයෙන් 10 11 ඉන්න මුලිකවලදී ගියා. අපේ අපි කියන්නේ මොකද වුණා? ඔයා විතරයි ඉන්නේ. ඔයා විතරයි ඉන්නේ. මමත් ඒක තියාගෙන පාඩුවේ ගිහින් ආතල් එකේ ඔයාට ඔයායි අර පොඩේ විතරයි ඉන්නේ. සමාජයයි කියන දේවල් වැඩි ඔළුවට ගන්නවා. එහෙම නැත්නම් ඒ මිනිස්සු කියන දේවල් අහලා දෙන්න තමයි ලෝකෙ මුන් තමයි වීරයෝ කියලා ඔය පාර ගහගෙන ඉන්න කට්ටිය වීරයෝ කරන්නේ නැතුව සිරා වලට ගන්න ඒවත් ගන්න. අය පාඩම දෙමු. හරි තියාගන්න. රයිට්.